හිරිපොද වැස්සට ආදරය කරනවා අලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ආත්මයට මොන වගේ හේතුවක් නිසාද දෙදෂ්ට අමුතුමක් ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි අද ඒ ගැන තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියලා. ඒ අපූර්ව කතාව ගැන තමයි මට ඔයාට මතක් කරන්නට තියෙන්නේ. කොහොමනත් ආත්මේ රෝහලේ ඉන්න අවස්ථාවේදී එයාගේ මූණ හොඳ වුණාට පස්සේ අනිවාර්යෙන්ම කුඩම්ම ඇවිත් ඉන්නවා දකින්නට ලැබෙනවා. හැබැයි ආත්මික වාසනාවට මූණ වෙනස් වෙලා නිසා කුඩම්මට ආත්මය අඳුර ගන්න බැරි වෙනවා. ඕන දෙයක් වෙන්නේ හොඳකටයි කියලා කියනවනේ. ඒකත් ඒ වගේ කාරණාවක් වෙනවා. හැබැයි ගෙදර ගිය ගමම්ම චූටි දරුවවත් අරගෙන තමන් ගොඩාක් දුරකට යනවා. කාටවත් කරදර නොකර තමන් ගොඩාක් ඈතකින් ඉන්නවා. තමන්ට නිදහසේ දැන් ඉන්න කාලේ එළිඹිලා තියනවා කියන කතාව විතරක් හැම තිස්සම වගේ දැනෙයි කියන කතාවයි අපිට මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ. හැබැයි ඒ වුණාට ආත්මය එනකොට ආත්මික දරුවා අරුෂ් අරගෙන ගිහිල්ලා. ඉතින් අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. එතකොට දැන් අරුෂ්ගේ ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ දරුවෝ කොහෙද කියලා අහුවත් අරුෂ් දැන් ආත්මය අඳුරගන්න නැති හින්දා ගොඩාක් වෙලාවට තමන් මේ වගේ දෙයක් කියන්න බැඳලා නැහැ කියන එක කියනවා. තමන්ගේ දරුවා දැන් හොයාගන්නත් ඕනේ. අන්න ඒ හින්දා ඉදිරියට ආත්මි කතා කරනවා බොස්ට. ඒ කියන්නේ තිදැෂ්ට. ඒ විදිහට කතා කරලා තමන්ගේ දරුවෝ හොයාගන්න උදව් කරන්න කියලා කියනවා. මෙන්න මෙහෙම කිව්වට පස්සේ දැන් තිදැස් දන්නවා ආත්මි කියන්නේ තමන්ගේ ආත්මි කියලා. එතකොට තමන් ඉන්න තැන කියලා ඉක්මනින්ම පැමිණෙන්න කියලා කතා කරන්න ඉඩකඩක් තිබෙනවා. ඒ ආවට පස්සේ ආත්මි තිදැස්ට මණි ගැහෙන්න හැකියාවක් ලැබේවි කියලයි මම මේ වෙලාවේදී ඔයාලට මතක් කරන්නට ලෑස්ති වෙන්නේ. ඉතින් ආත්මිට ඕනේ නැහැ තිදැස්ගේ අම්මගේ අකමැත්තෙන් තිදැස්ගේ ජීවිතේට කිට්ටු වෙන්න. ඒ නිසා තමන්ගේ දරුවත් එක්ක තමන්ට ඈතකට යන්න විතරක් ඉඩ ලබා දෙන්න කියන ඒ කතාව ගැන තමයි මම මතක් කරන්නේ. ඉතින් කොහොම හරි වෙතත් තව දෙයක් අපිට මෙතනදී කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන්ම තිදැස්ට අමුතුමක් ගත්තට පස්සේ ඒ තැනට එන්න කිව්වට පස්සේ එතකොට තිදැස් එක්ක දරුවා ඉන්න එක ගැන ගොඩාක් සතුටු වෙන්න ආත්මයට හැකියාවක් ලැබේවි කියලායි මතක් කරන්න වෙන්නේ. හැබැයි කවදාවත් තමන්ගේ දරුවට යහපතක් වෙන්නේ නැහැ. ඒ හින්දා තමන් මේ දරුවව අරගෙන යනවා කියලා තිදැස්ට කියන්න අවස්ථාවක් හදාගන්න වෙයි කියලයි මට මතක් කරන්න තියෙන්නේ.